දන්නවද කාලගුණ අනාවැකි නොකියුවට අපේ රටෙත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් තිබුණා කියලා. ලංකාවේ ආපදා සම්බන්ධයෙන් පෙර දැනගැනීම සඳහා භාවිතා කරන විවිධාකාරයේ ක්‍රමවේද තිබෙනවා. මේ සඳහා ලෝකයේ භාවිතා කරන ඉතා දියුණු ක්‍රමවේදයක් විදිහට සලකන්නේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය. අපේ රටේ මේ වෙද්දි ක්‍රියාකාරී මට්ටමේ තියෙන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නොමැති වුවත් මීට වසර ගණනාවකට කලින් කෝටි ගාණක් වියදම් කරලා ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිලදීගෙන ඇති බව සමහර විට ඔබ නොදන්නවා ඇති. ශ්‍රී ලංකාවේ කාලගුණ විපර්යාස ඇතුළු ස්වභාවික පරිසරයේ වෙනස් වීම සහ නාවික ගමනාගමනය පිළිබඳ පුරෝකථනය කිරීම සඳහා ඩොප්ලර් රේඩාර් පද්ධතියක් අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජය තීරණය කරන්නේ 2006 වසරේදී. ඒ අනුව 2011 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ සමාගමකින් මේ ආනයනය කර ඇති අතර ඒ සඳහා වියදම් කළ මුදල ඇමරිකානු ඩොලර් 1,68,800ක් බව වාර්තා වෙනවා. ඒ අනුව මේ පුත්තලම සිට හම්බන්තොට දක්වා වූ ප්‍රදේශයේ සිදුවන කාලගුණ වෙනස්කම් පිළිබඳව සොයා බැලීමට ගොංගල කන්දේ ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ කුළුණ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 320ක්, මාර්ග ඉදිකිරීමට රුපියල් මිලියන 60.45ක්, නිලධාරීන් සඳහා දෙවැනි මහලේ කාමරයක් ඉදිකිරීමට රුපියල් මිලියන 6.35ක් යනාදී වශයෙන් මුදල් වැය කර තිබෙන බවත් වාර්තා වනවා. ඊට අමතරව ඩොප්ලර් රේඩාර් පද්ධතිය වරායේ සිට ප්‍රවාහනයට සහ දොඹකරයට කොන්ත්‍රාත් මුදල වශයෙන් රුපියල් මිලියන 2.84ක් වැය කර ඇති බවත් සඳහන්. මෙහිදී රේඩාර් පද්ධතියට අදාළ උපකරණ ඉහළට එසවීම සඳහා ගෙනා දොඹකරය පෙරළී ඇති බවත් දොඹකරේ ක්‍රියාකරුටත් බරපතල තුවාල සිදු වූ බවත් සමාජ මාධ්‍ය තුල වාර්තා වී තිබෙනවා. කෙසේ හෝ 2011 වසරේදී මෙරටට ආනයනය කරනු ලැබූ රේඩාර් පද්ධතිය ස්ථාපිත කර තිබෙන්නේ 2013 ඔක්තෝබර් මාසයේදී. එමෙන්ම ජාතික විගණන කාර්යාලයේ PERAWF 2018 අංක 3 දරන පිටු 73කින් යුත් වාර්තාවේ දීර්ඝ වශයෙන් පෙන්වා දී ඇති පරිදි 2011 වසරේදී ආනයනය කළ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය වසර ගණනාවක් ගබඩා කරගෙන තබා ගැනීම, අදාළ ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොරවීම සහ නියමිත මුදල් ගෙවා තිබියදී අදාළ කාල සීමාවන් වලදී ඉදිකිරීම අවසන් නොකිරීම යන කරුණු සියල්ල සමග ස්ථාපිත කළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය කඩා වැටීම පිළිබඳව විස්තර අනාවරණය කර ඇති බවත් වාර්තා වනවා. අදාළ යන්ත්‍රය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් 2011 වසරේ ඔක්තෝබර් 3 වැනි දින රුපියල් මිලියන 144.07ක රක්ෂණාවරණයක් ලබාගෙන ඒ සඳහා වාරික 5කදී රුපියල් මිලියන 1.61ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතත් රක්ෂණ සමාගම සමග ඇති කරගත් ගිවිසුම් සහ කොන්දේසිවල නොගැලපීම මත ව්‍යාපෘති අසාර්ථක වීමෙන් කිසිදු රක්ෂණ මුදලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් 2023 වසරේ අගෝස්තු 10 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ රාජ්‍ය ගිණුම්කාරක සභා වාර්තාවේ ඇතුළත් බැව් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ ව්‍යාපෘතියට ගිය වියදම සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ විමසීම් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කළ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රයකට අනුව වාර්තා වී තිබෙන්නේ ඒ සඳහා රජය වියදම් කළ මුදල රුපියල් මිලියන 402ක් බවත් සිදු වූ පාඩුව රුපියල් මිලියන 60.23ක් බවත්ය. 2018-2030 ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ සැලැස්ම පෙන්වා දෙන පරිදි ලොව ආපදාවන්ට මුහුණ දෙන රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 6 වැනි ස්ථානයේ බව වාර්තා වෙනවා. එම අවදානමෙන් රට මුදවා ගැනීමට නැවතත් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව තුළ නව ඩොප්ලර් රේඩාර් පද්ධති ජාලයක් ස්ථාපිත කිරීම සඳහා ජපාන රජයෙන් ආධාර ලබා ගැනීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර හුවමාරු පත්‍ර සහ ප්‍රධාන ආධාර ගිවිසුමක් යටතේ ජපාන් යෙන් මිලියන 2503ක ප්‍රදානයක් ලබා දීමට ජපාන් රජය එකඟ වී ඇති බව වාර්තා වනවා. මෙම ජපන් ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයෙන් යුත් ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්ථාන දෙකක ස්ථාපිත කිරීමට නියමිත වූ අතර ඒ අනුව බටහිර සහ වයඹ මුහුදු තීරයේ කාලගුණ ආවරණය කිරීම සඳහා පුත්තලම ප්‍රදේශයේත් නැගෙනහිර සහ ඊශාන දිග මුහුදු තීරයේ කාලගුණ ආවරණය කිරීම සඳහා ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට නියමිත වී තිබෙනවා. ඒ සඳහා කිවිසුම් ගතව සිටියද එම ව්‍යාපෘතියද මේ වන තුරුම නිම කිරීමට සමත් වී නොතිබීම කනගාටුවට කරුණක්. එයද එසේ තිබියදී අදවන විටත් එකඳු අනාවැකියක් හෝ පළ කළ නොහැකි වුවද 2013 දී සවිකල විනාශ වී ගිය ඩොප්ලර් රේඩාර් පද්ධතිය ආරක්ෂා කිරීම බාර වී ඇත්තේ හමුදාවටයි. මේ ආර්ථික අගාධයේ කරවටක් ගිලී අසීරුවෙන් ගොඩා රටක ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ආපදාවකට මුහුණ දී ඇති රටක සිදු වූ මිලියන දහස් ගණනක එක් නාස්තිකාර ව්‍යාපෘතියක් පමණයි. ඉතින් වසර ගණනාවක් තිස්සේ අඩාල වී ඇති ඩොප්ලර් රේඩාර් පද්ධති සහ අපේ රටේ කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් තියෙන කතන්දරේ යථාර්ථය මේක. ඇතැම් විට මේවා සක්‍රීය තත්ත්වයේ තිබුණා නම් පසුගිය දිනවල සදාකාලිකවම අපට අහිමි වූ ආදරණීයන්ගේ ජීවිත අදටත් සුරක්ෂිත වන්නට ඉඩ තිබුණා.